සුබ දවසක් ඔයගොල්ලෝ හැමදෙනෙක්ටම. ඉතින් ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ අපේ Adobe Photoshop tutorial series එකේ 11 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි මේ වෙනකොට Adobe Photoshop කියන මෘදුකාංගය පිළිබඳ ගොඩක් විස්තර in detail වශයෙන් කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි ගිය සතියේ වීඩියෝ එක ඔස්සේ අපි මෙතෙක් කල් අපි Photoshop තුල ඉගෙනගත්ත skills, techniques සහ විශේෂයෙන්ම adjustment layer කියන concept එක ඔස්සේ අලුතින්ම composition design නිර්මාණය කිරීම කියන ටොපික් එක ආවරණය කළා. ඉතින් අද දවසේ මේ වීඩියෝ එක ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා තවත් අලුත් ටොපික් එකක් නැත්නම් අලුත් සෙක්ෂන් එකක් ආරම්භ කරන්න. ඉතින් මේ විදිහට අපි ආරම්භ කරන්න මුලපුරන ටොපික් එක තමයි all photos restoration කියන ගොඩක් වැදගත් ටොපික් එක. ඉතින් මේ ටොපික් එක ආවරණය කරගත්තට පස්සේ ඔයාට හැකියාව තියෙනවා ඔයා ගාව තියෙන ඕනෑම පරණ ඩැමේජ් වෙච්ච ෆොටෝ එකක් ගොඩක් තාත්වික විදියට ඒ වගේම ප්‍රොෆෙෂනල් විදියට රීස්ටෝර් කරගන්න. ඉතින් අද දවසේ මේ වීඩියෝ එකෙන් අපි ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ all photos restoration කියන මාතෘකාවට සම්බන්ධ වෙන tools. ඒ කියන්නේ මේ process එක ඉදිරියට සිද්ධ කරගෙන යන්න අපි පාවිච්චි කරන tools මොනවද සහ properties මොනවද කියන දේ ගැන අපි අද මේ වීඩියෝ එක ඔස්සේ කතා කරනවා. ඉතින් ආරාධනා කරන ඔයගොල්ලෝ හැමදෙනෙක්ටම වෙනද වගේම මේ වීඩියෝ එකත් සමග දිගටම රැඳිලා ඉන්න. වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් අද දවසේ අපි මේ ආවරණය කරන්න බලාපොරොත්තු වෙන ටොපික් එක යටතේ පළවෙනියෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන tool එක තමයි eyedropper tool එක. ඉතින් මේ eyedropper tool එක අපි මෙච්චර කල් Photoshop තුල ගොඩක් frequently use කරපු ඇත්තටම ගොඩක් වැදගත් tool එකක් වුණා. ඉතින් ඔයා දන්නවා මේ විදිහට eyedropper tool එක අපි use කරන්නේ අපිට අවශ්‍ය කරන image එකකින් අවශ්‍ය කරන color එකක් වෙනත් canvas එකකට හෝ වෙනත් image එකකට ලබා ගැනීම සඳහා. ඉතින් ඔයාට මතකද Adobe Photoshop තුල මෙන්න මේ eyedropper tool එක අපි ගොඩක් අවස්ථාවලදී නිරන්තරයෙන්ම පාවිච්චි කරා. උදාහරණයක් විදියට අපි layer styles menu එක තුල ඒ වගේම තමයි layer adjustment පැත්තට ගියොත් මෙතනදී solid color, hue and saturation වගේ තවත් ගොඩක් adjustment layers තුල මෙන්න මේ eyedropper tool එක අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මෙන්න මේ විදියට අපිට කිසිම panel එකක් හෝ adjustment layer එකක් පාවිච්චි කිරීමෙන් තොරව මෙන්න මේ eyedropper tool එක නිදහසේ use කරන්න Adobe Photoshop තුල එන මෙන්න මේ tool palette එක තුල අපිට වෙනමම tool එකක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ හරහා අපිට හැකියාව තියෙනවා ඉතාමත් ලේසියෙන් මෙන්න මේ eyedropper tool එක පාවිච්චි කරලා අපිට අවශ්‍ය කරන image එකක අවශ්‍ය කරන color code එකක් එහෙමත් නැත්නම් color pixel range එකක් වෙනත් canvas එකකට හෝ වෙනත් select කරගත්ත image එකක area එකකට ලබා දෙන්න. ඉතින් දැන් අපි බලමු කොහොමද මෙන්න මේ eyedropper tool එක පාවිච්චි කරලා මේ වැඩේ කරගන්නේ කියලා. හොඳයි. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ වෙනකොට blank canvas එකක් නිර්මාණය කරගෙන තියෙනවා එක tab එකක. ඒ වගේම අනිත් tab එකේ මං ගාව මෙන්න මේ වගේ image එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. හරි. ඉතින් මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ image එකේ. ඒ කියන්නේ මෙන්න මේ car එකේ තියෙන yellow color shade එක මගේ මෙන්න මේ blank canvas එකේ background color එක විදියට apply කරගන්න. ඉතින් ඔයා දන්නවා ඕනම විදියකට මේ canvas එකේ background color එක පහසුවෙන්ම change කරගන්න පුළුවන් එක විදියක් තමයි මෙන්න මේ layer එක උඩ double click කරලා ඊට පස්සේ layer style menu එකට ගිහිල්ලා මෙතනින් මට පුළුවන් color overlay එකක් ලබා දෙන්න. මෙතනින් නොත් මට මගේ background color එක ගොඩක් පහසුවෙන් change කරගන්න පුළුවන්. ඉතින් ඒ විදියට නැතුව මට අවශ්‍ය වෙනවා මෙන්න මේ image එකේ තියෙන මෙන්න මේ yellow shade එකෙන්ම මගේ අර blank canvas එකේ fill color එක ලබා දෙන්න. ඉතින් ඒ සඳහා මම use කරන්නේ මෙන්න මේ eyedropper tool එක. ඉතින් eyedropper tool එක access කරනවට කරන්න තියෙන්නේ යන්න tool palette එක පැත්තට. tool palette එකට ගියාට පස්සේ මෙන්න මේ හරියෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ eyedropper tool එක. ඉතින් මෙතනින් ඔයාලට පොඩි අදහසක් ගන්න පුළුවන් eyedropper tool එක කොහොමද use කරන්න කියලා. මොකද Adobe Photoshop තුලින් මේ වගේ අපිට පොඩි thumbnail preview එකක් නැත්නම් guide එකක් ලබා දෙනවා කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. ඉතින් දැන් මම මේක එක සැරයක් click කරලා activate කරගන්නවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මගේ cursor එක මේ විදියට eyedropper tool එකක් බවට convert වුණා. මම මේ tool එක access කරාට පස්සේ ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට අවශ්‍ය කරන image එකේ අවශ්‍ය කරන පාටක් මෙන්න මේ tool එක හරහා pick කරගන්න. ඉතින් මට අවශ්‍ය වෙනවා මෙන්න මේ yellow shade එක ලබා ගන්න. ඉතින් මම මෙන්න මේ වගේ area එකක තියෙන yellow shade එකක් ලබා දෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ විදියට කැමති color shade එකක් ලැබුණාට පස්සේ මේක උඩ එක සැරයක් click කරන්න. හරි. දැන් ඔයා successfully මෙන්න මේ color එක pick කරගෙන තියෙන්නේ.
ඉතින් ඒ වගේම තමයි දැන් ඔයා මෙන්න මේ ටූල් පැලට් එකේ පල්ලෙහාටම ගියොත් ඔයාට බලා ගන්න පුළුවන් අපේ foreground සහ background colors නිරූපණය කරන boxes දෙක. ඉතින් දැන් ඔයාට පේනවා ඇති මෙතනදී foreground color එකට add වෙලා තියෙන දැන් මම මේ වෙනකොට මේ image එක කරහා pick කරගත්ත color එක ඒ වගේම මෙතනදී background color එක change උනේ නැහැ. මෙතන කලින් තිබ්බ සුදු පාටම තමයි තියෙන්නේ කියලා ඔයාට පේනවා ඇති. හරි. දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ foreground එකට වැටිච්ච පාට මගේ අර blank canvas එකට ගිහිල්ලා එතනට apply කරගන්න. ඉතින් ඒ සඳහා මම මෙන්න මේ විදියට මගේ tab 1 එකට යනවා. ඒ වගේම තමයි ඔයාලට මෙන්න මේ tabs අතර ලේසියෙම මාරු වෙන්න පුළුවන් keyboard එකේ control tab එක මේ විදියට press කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ tabs අතර ඉතාමත් පහසුවෙන් move වෙන්න. හරි. ඉතින් මම මෙන්න මේ විදියට මගේ blank canvas එක තුලට එනවා. ඊට පස්සේ මම කරන්නේ keyboard එකේ alt එකයි backspace එකයි click කරනවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම මේ විදියට sequence එක දුන්නට පස්සේ මගේ foreground color එකෙන් මෙන්න මේ layer එක එහෙමත් නැත්නම් background layer එක සම්පූර්ණයෙන්ම fill වුණා ඔයාට පේනවා ඇති. ඉතින් අන්න ඒ විදිහට තමයි අපිට අවශ්‍ය කරන image එකක අවශ්‍ය කරන color shade එකක් වෙනත් canvas එකකට වගේ ගෙනල්ලා apply කරන්න හැකියාව තියෙන්නේ. ඒ වගේම තමයි මට මෙන්න මේ color එක reverse කරගන්න පුළුවන්. ඒ සඳහා මම කරන්නේ keyboard එකේ control එකයි backspace එකයි click කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට සුදු පාට නැවතත් ඇප්ලයි වුණා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන්ද මෙතනදී මොකක්ද උනේ කියලා? ඇත්තටම මෙතනදී උනේ ගොඩක් සරල දෙයක්. ඉස්සර වෙලා මම alt එකයි backspace එකයි click කරාට පස්සේ ඇත්තටම සිද්ධ වුණේ මෙන්න මේ foreground color එක මගේ background එකට ඇප්ලයි වුණා. ඒ වගේම තමයි මම control එකයි backspace එකයි press කරාම උනේ මෙතන තිබ්බ white color background shade එක මෙන්න මේ canvas එකට apply වුණා. මෙතනදී ඔයාලට පුළුවන් මෙන්න මේ background color එක වෙනත් color එකකට උනත් ලබා දීලා බලන්න. ඉස්සර වෙලා මම alt එකයි backspace එකයි දීලා මගේ foreground color එක ලබා දෙනවා. ඊට පස්සේ දැන් මට පුළුවන් control එකයි backspace එකයි ලබා දීලා මෙන්න මේ විදිහට දැන් මම අලුතෙන් select කරගත්ත red color shade එක දීලා image එක පුරව ගන්න. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මේ විදිහට red color එකක් මට ලැබුණේ මේ වෙනකොට මගේ background color එක විදිහට මම red color කියන color code එක ලබා දීපු නිසා. ඉතින් මම දැන් හිතනවා මෙන්න මේ eyedropper tool එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔයාලට හොඳ idea එකක් ඇති කියලා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාලට මෙන්න මේ වගේ දේකුත් කරගන්න පුළුවන්. ඒ තමයි ඔයාලට පුළුවන් ඔයා select කරගෙන තියෙන area එකකට විතරක් උනත් මෙන්න මේ color එක directly apply කරගන්න. ඉතින් ඒ වැඩේ කරගන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. ඊට කලින් මම මෙන්න මේ විදිහට foreground background colors දෙක තිබ්බ විදිහටම මාරු කරගන්නවා. ඒ සඳහා ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ boxes දෙකට උඩින් මේ වගේ තවත් පොඩි boxes දෙකක් බලා ගන්න පුළුවන් black and white තවත් boxes දෙකක් තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ සරලව මෙන්න මේක එක සැරයක් click කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට නැවතත් අපේ අර background foreground colors තිබ්බ විදිහටම restore වුණා. දැන් මම නැවතත් යනවා මගේ අර කලින් image එක තියෙන තැනට. ඊට පස්සේ මම මෙන්න මේ වගේ shade එකක් තෝරලා දෙනවා. මෙතනදී ඔයාලට පේනවා ඇති මෙතන තියෙන්නේ පොඩි නිල් පාට shade එකක්. මම ඒක තෝරලා දුන්නා. ඊට පස්සේ මගේ foreground color එක විදියට අන්න ඒ color එක apply වුණාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම නැවතත් control tab එක press කරලා මගේ ඊළඟ tab එක වෙතට shift වෙනවා. ඊට පස්සේ මම මෙතනදී control එකයි backspace එකයි දීලා නැවතත් මෙන්න මේ canvas එක white color කරගන්නවා. මොකද මට මෙතනදී හොඳ view එකක් ලබා ගන්න ඕන නිසා. ඊට පස්සේ මම කරන්නේ ඇත්තටම keyboard එකේ P අකුර press කරලා pen tool එකට shift වෙනවා. ඊට පස්සේ මට පුළුවන් මෙන්න මෙතනදී කැමති shape එකක් මෙන්න මේ විදියට draw කරගන්න. ඊට පස්සේ මම මේකට right click කරලා make selection ගිහිල්ලා මෙතනින් feather radius එක බිඳුව දීලා okay කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට selection එකක් නිර්මාණය වුණා. දැන් මට පුළුවන් නැවතත් keyboard එකේ alt එකයි backspace එකයි දීලා මම මෙන්න මේ select කරගත්ත area එකට විතරක් eyedropper tool එක හරහා pick කරගත්ත color එක directly apply කරගන්න. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේක කොච්චර දුරට අපිට use කරන්න පුළුවන් ගොඩක් වැදගත් ඒ වගේම life saving tool එකක්ද කියන කාරණේ ගැන. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් වෙනවා මේ tool එක ගොඩක් practically විදිහට පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට අපි මේ කතා කරන topic එක, ඒ කියන්නේ old photos restoration කියන topic එක පැත්තට ගියොත් අපිට පුළුවන් patches ඒ වගේම background එක flop වෙච්ච වගේ areas මෙන්න මේ tool එක හරහා ලේසියෙන්ම fill කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි කොහොම වෙතත් අපි
eyedropper tool එක පාවිච්චි කරලා එක image එකකින් colors pick කරලා ඒක තවත් image එකකට shape එකකට හෝ canvas එකකට ඉතාමත් පහසුවෙන් apply කරගන්නේ. හොඳයි, ඊළඟට අපි යමු අපේ දෙවනි tool එක කතා කරන්න. ඉතින් මෙතනින් දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන tools සියල්ලම photo restoration කියන මාතෘකාවට ඇත්තටම ගොඩක් directly සම්බන්ධ වෙන tools. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපි මෙන්න මේ ඉදිරියට කතා කරන tools පාවිච්චි කරලා තමයි අපි ප්‍රධාන වශයෙන්ම මේ photo restoration කියන process එක ඉදිරියට කරගෙන යන්නේ. ඒක නිසා මෙන්න මේ tools පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. වගේම මේ tools master කිරීමත් ඔයා අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕන. ඔයාට ගොඩක් professional ඒ වගේම seamless විදියට මේ restoration එක කරගන්න අවශ්‍යයි නා. හරි, ඉතින් අපි යමු අපේ දෙවනි tool එක කතා කරන්න. ඉතින් මම මේ විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙන දෙවනි tool එක තමයි spot healing brush tool එක. ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ spot healing brush tool එක පාවිච්චි කරලා අපිට හැකියාව තියෙනවා අපේ image එකක තියෙන අනවශ්‍ය areas, spots වගේ දේවල් ඉතාමත් ලේසියෙන් අයින් කරගන්න. ඉතින් ඇත්තටම මේ tool එක ගොඩක් වැදගත් tool එකක්. මොකද හිතන්න ඔයා ගාව තියෙනවා ගොඩක් පරණ image එකක්. ඉතින් මේ image එකේ එක එක තැන්වල dark spots එහෙමත් නැත්නම් පළදු වෙච්ච spots වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ spot healing brush tool එක පාවිච්චි කළාට හැකියාව තියෙනවා අන්න ඒ areas නැවත තිබ්බ විදිහටම recover කරගන්න. ඉතින් අද අපි කතා කරන්නේ මෙන්න මේ photo restoration tools පාවිච්චි කරන්නේ කොහොමද කියන කාරණේ ගැනනේ. ඒක හින්දා අද අපි demo image එකක් පාවිච්චි කරලා බලමු කොහොමද මේ tool එක ඉස්සෙල්ලම නිවැරදි විදිහට පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ අපි all photos restoration කියන මාතෘකාව එහෙම නැත්නම් මේ section එක සඳහා යොදා ගන්න images ඊට පස්සේ කතා කරමු. හරි, ඉතින් මෙන්න මේ tool එක කතා කරන්න මං ගාව තියෙනවා මෙන්න මේ වගේ image එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ face එකේ එක එක තැන්වල මේ විදියට dark spots නැත්නම් pimples වගේ areas බලා ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ spot healing brush tool එක පාවිච්චි කරලා ගොඩක් ලේසියෙන් මෙන්න මේ වගේ ස්ථාන ගොඩක් smooth විදියට recover කරගන්න, ඒ වගේම retouch කරගන්න. ඉතින් මේ tool එක access කරන්න කලින් මම කරන්නේ මගේ layer palette එක තුලට ගිහිල්ලා මෙන්න මේ background layer එක මේ වෙනකොට lock වෙලා තියෙන්නේ. මම මේක unlock කරගන්නවා. ඊට පස්සේ මම යනවා tool palette එක පැත්තට. tool palette එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ eyedropper tool එකට පහලින් මෙන්න මේ විදිහට අපේ spot healing brush tool එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ shortcut එක තමයි J. ඉතින් ඔයාලට keyboard එකේ J අකුර press කළාත් ඉතාමත් ලේසියෙන් මෙන්න මේ tool එකට shift වෙන්න පුළුවන්. හරි, ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ විදිහට spot healing brush tool එකට shift වුණා. ඉතින් කිව්වත් වගේම මේක brush tool එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට මම මේ tool එකට shift වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ normal brush tool එකම තමයි. ඉතින් මෙන්න මේ brush tool එක පාවිච්චි කරලා තමයි අපිට මෙන්න මේ වගේ areas recover කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කලින් අපි brush tool එක පාවිච්චි කරා වගේම තමයි මෙතනදී අපිට settings වෙනස් කරගන්න තියෙන්නේ. උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට කැමති තැනකට ඇවිල්ලා mouse එකේ right එක press කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ brush එකේ brush size එක වෙනස් කරන්න pixels වලින්. ඒ වගේම hardness එක අඩු වැඩි කරගන්න. ඒ වගේම spacing එකත් ඔයාලට අවශ්‍ය විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි අර brush tool එකේ කතා කරා වගේම මේ brush එකේ brush shape එක වෙනස් කරගන්න පුළුවන්. මේ points වලින් ඇදලා ඔයාලට වෙනස් කරලා. ඒ වගේම තමයි මේ brush එකේ brush angle එකත් වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ arrow head එක උඩට පල්ලෙහාට අරගෙන ගිහිල්ලා. හරි, ඉතින් මෙන්න මේ විදිහටම තමයි අපි සාමාන්‍යයෙන් brush tool එක පාවිච්චි කරන විදිහටම අපිට පුළුවන් මේ spot healing brush tool එක පාවිච්චි කරන්න. ඉතින් දැන් අපි බලමු කොහොමද මෙන්න මේ tool එක පාවිච්චි කරලා මෙන්න මේ areas නැවත retouch කරගන්න කියලා. ඉතින් සරලවම ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට image එක ටිකක් zoom in කරගෙන ඔයාට මේ අයින් කරගන්න ඕන area එක නැත්නම් dark spot එක මත මේ විදිහට එක සැරයක් click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ area එක යම් තාක් දුරකට retouch වුණා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ area එක මේ face එකට relative ගොඩක් කැපිලා පේන area එකක්. ඉතින් ඒක නිසා මම කරන්නේ මේ brush එකේ hardness එක ටිකක් වැඩි කරගන්නවා මේ විදිහට. වැඩි කරගෙන ඊට පස්සේ මම කරන්නේ brush size එක ටිකක් විතර මේ විදිහට වැඩි කරගෙන එක සැරයක් මේ විදිහට click කරනවා. හොඳයි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් ඒ තිබ්බ පිම්පල් එක සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගියා. ඉතින් ඒ හරිය තිබ්බ dark shades නුත් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අයින් වෙලා තියෙනවා.
මම ඒ විදියට හાર્ඩ්නස් එක සම්පූර්ණයෙන්ම වගේ වැඩි කරලා මේ බ්‍රෂ් ටූල් එක එහෙම නැත්නම් ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් එක පාවිච්චි කරාට පස්සේ ඉතින් ඔයාගේ ඉමේජ් එකට ගැලපෙන විදියට ස්පොට්ස් පිහිටලා තියෙන විදියට ඔයාට පුළුවන් මෙන්න මේ හાર્ඩ්නස් එක සයිස් එක වගේ දේවල් අඩු වැඩි කරලා මෙන්න මේ බ්‍රෂ් ටූල් එක ගොඩක් ස්මූත් විදියට පාවිච්චි කරන්න. ඉතින් මෙන්න මේ ඒරියාස් රිකවර් කරගන්න මම මෙන්න මේ හાર્ඩ්නස් එක බිඳුව කරගන්නවා. මොකද මෙන්න මේ ඒරියාස් ඇත්තටම ගොඩක් අඩුවෙන් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට මම soft brush එකක් තෝරගෙන මෙන්න මේ ඒරියාස් අයින් කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ටයිම් එක අරගෙන මෙන්න මේ ඒරියාස් ඔයාලට කැමති විදියට අයින් කරගන්න. හොඳයි දැන් ඔයාලට පේනවා ඇති මම මෙන්න මේ ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් එක පාවිච්චි කරලා මෙන්න මේ ඉමේජ් එකේ තිබ්බ පිම්පල්ස් ඒ වගේම ඩාර්ක් ස්පොට්ස් ඒරියාස් සම්පූර්ණයෙන්ම වගේ අයින් කරගත්තා ඊටමත් කෙටි කාලයක් ඇතුළත. හැබැයි ටිකක් මෙන්න මේ ඉමේජ් එක හොඳින් ફોකස් කරොත් පේනවා ඇති මෙන්න මේ අපි බ්‍රෂ් කරගත්ත බ්‍රෂ් ස්ට්‍රෝක් වගේ දේවල් අපිට ගොඩක් විසිබල් විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් එක පාවිච්චි කිරීමේ තියෙන එක්තරා විදියක අවාසියක්. ඉතින් මෙතනදී කිසිම ටූල් එකක් අපිට 100% ඇකියුරේට් විදියට ඒ වගේම ගොඩක්ම ප්‍රිසයිස් ෆ්ලෝලස් විදියට පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. මෙතනදී කිසියම් හෝ අඩුපාඩුවක් එහෙමත් නැත්නම් ඩවුන් සයිඩ් එකක් තියෙනවා මේ හැම ටූල් එකකම. ඉතින් මෙන්න මේ විදියට ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් එක අපිට බලා ගන්න පුළුවන් වෙන ප්‍රධානම අඩුපාඩුව තමයි මේ විදියට අපි බ්‍රෂ් කරගත්තට පස්සේ සමහර ඉමේජස් වලදී අපිට මෙන්න මේ බ්‍රෂ් ස්ට්‍රෝක් ගොඩක් ක්ලියර්ලි බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මේක ඔටෝමැටික් ටූල් එකක්. ඒ කියන්නේ Adobe Photoshop තුල තියෙන inbuilt AI මොඩල් එකක් විසින් තමයි මේ විදිහට අපේ ඉමේජ් එකේ තියෙන ඩාර්ක් ස්පොට්ස් ඒ වගේ තැන් හඳුනගෙන ඒක වෙනත් ඒරියා එකකින් මේ විදිහට ඔටෝමැටිකලි ෆිල් කරන්නේ. ඉතින් ඒ නිසා තමයි අපිට එක ක්ලික් එකකින් දෙකකින් වගේ මේ ඒරියා සම්පූර්ණයෙන්ම අයින් කරගන්න පුළුවන් වෙන්නේ වැඩි මහන්සියක් නැතුව. ඉතින් මෙන්න මේක තමයි ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් එකේ තියෙන process එක. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ බ්‍රෂ් ස්ට්‍රෝක් අපිට අයින් කරගන්න පුළුවන් තවත් ටූල් එකක් තියෙනවා. ඉතින් ඒක තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන තුන්වෙනි ටූල් එක. ඉතින් දැන් අපි බලමු මේ ටූල් එක පාවිච්චි කරලා කොහොමද අපි මේ ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් එකෙන් මතු කරගත්ත බ්‍රෂ් ස්ට්‍රෝක් වගේ දේවල් ඊටමත් ඉක්මනින් අයින් කරගන්නේ කියලා. ඉතින් මේ ටූල් එක ඇක්සස් කරන්න ඔයාලට කරන්න තියෙන්නේ නැවතත් යන්න ටූල් පැලට් එකේ මේ ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් එක පැත්තට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් පොඩි ඇරෝ අයිකන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති මේ විදිහට ඇරෝ අයිකන් එකක් තියෙනවා නම් මෙතනින් අදහස් කරන්නේ මේ ටූල් එක යටතේ තවත් ටූල් සෙට් එකක් නැත්නම් තවත් කැටගරි එකක් තියෙනවා කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේක උඩ ටිකක් ලොන්ග් ප්‍රෙස් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ කැටගරි එක යටතේ අපිට බලා ගන්න පුළුවන් වෙන ඔක්කොම ටූල්ස් මොනවද කියලා. ඉතින් ඇත්තටම මෙන්න මේ ටූල්ස් සෙට් එක පාවිච්චි කරලා තමයි අපි ගොඩක් වෙලාවට ෆොටෝ රිස්ටෝරේෂන් කියන ටොපික් එක ආවරණය කරන්නේ සහ ගොඩක් දුරට මේ ටූල්ස් පාවිච්චි කරලා තමයි ඒ process එක ඉදිරියට කරගෙන යන්නේ. ඉතින් දැන් අපි පාවිච්චි කරේ මෙන්න මේ ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් එක. ඊළඟට මම කතා කරන්නේ මෙන්න මේ හීලින් බ්‍රෂ් ටූල් එක. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ ටූල් දෙක අතර තියෙන්නේ එකම එක වචනක වෙනසක් විතරයි. උඩ එකේ ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් කියලා තියෙන්නේ. දෙවෙනි එකේ ස්පොට් නෑ නිකම්ම හීලින් බ්‍රෂ් ටූල් එකක් කියලා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ.
ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් එක ඇත්තටම ඔටෝමැටික් ටූල් එකක්. මෙතනදී AI එකක් විසින් තමයි මේක ඩිටෙක්ට් කරගෙන අපේ ඉමේජ් එකේ තියෙන ඩාර්ක් ස්පොට්ස් සහ අපිට අවශ්‍ය කරන ඒරියාස් රිකවර් කරලා දෙන්නේ. ඒ වගේම හීලින් බ්‍රෂ් ටූල් එක අපිට මැනුවලි මේ වැඩේම කරගන්න පුළුවන් විදිහට තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ දෙකෙම වෙන්නේ එකම වගේ වැඩක්. ඔයාලට පුළුවන් මේක එක සැරයක් ක්ලික් කරන්න. ඊට පස්සේ අපි නැවත මේ විදිහට බ්‍රෂ් ටූල් එකකට shift වෙනවා. ඉතින් දැන් අපි මේ විදිහට shift වෙලා තියෙන්නේ අපේ healing brush tool එකට. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට brush stroke පේන areas අයින් කරගන්න. ඉතින් මෙතනදී කරන්න තියෙන process එක ටිකක් විතර වෙනස්. ඔයාලට කරන්න තියෙන්නේ මේ image එකේ හොඳ තැනක් ඉස්සෙල්ලා select කරගන්න ඕන. ඒ කියන්නේ dark spots නැති හොඳයි කියලා හිතන ප්‍රදේශයක් ඉස්සෙල්ලා select කරගන්න ඕන. ඒ සඳහා ඔයාලට කරන්න තියෙන්නේ keyboard එකේ alt එක press කරගෙන මෙන්න මේ කැමති ඒරියා එකක් උඩ එක සැරයක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මම මෙන්න මේ මවුස් එක එක තැන් වලට චලනය කරාට පස්සේ මම මේ සිලෙක්ට් කරගත්ත ඒරියා එකෙන් මගේ මේ බ්‍රෂ් එක ෆිල් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම මෙන්න මේ වගේ ඒරියා එකකට මේ මවුස් එක නැත්තම් බ්‍රෂ් එක ගෙනිච්චට පස්සේ මම අර කලින් සිලෙක්ට් කරපු ඒරියා එක මෙන්න මේ බ්‍රෂ් එක ඇතුලෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ඒරියාස් නැති වෙන විදියට මේ විදියට ඇප්ලයි කරගෙන යන්න. හොඳයි. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ tools දෙකම පාවිච්චි කරලා මෙන්න මේ image එකේ තියෙන dark spots, pimples වගේ හැම දෙයක්ම ගොඩක් smooth විදියට recover කරගත්තා. ඒ වගේම ගොඩක් ලස්සනට මේක retouch වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ before image එක. ඒ වගේම තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන final look එක තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන කොච්චර ලොකු වෙනසක් තියෙනවද කියලා මේ images දෙක අතර. ඉතින් අපිට ගොඩක් පහසුවෙන් මෙන්න මේ වගේ image එකක තියෙන ලප කැලල් ඉතාමත් ඉක්මනින් සහ ගොඩක් precise විදියට remove කරගන්න පුළුවන් කෙටි කාලයක් තුල. ඉතින් මෙතනදී මම කෙටි කාලයක් තුල කියන වචනේ පාවිච්චි කරන්නේ ඔයා මේ tools හරි විදියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා හොඳ practice එකක් තියෙනවා නම් විතරයි. ඉතින් ඔයා පළවෙනි සැරේ මේ tools පාවිච්චි කරනවා නම් ඇත්තටම ටිකක් විතර අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මම කිව්වේ මේ tools පාවිච්චි කරනකොට ඔයා මේක ගොඩක් master කරන්න අත්‍යවශ්‍ය වෙනවා කියලා. ඔයාගාව තියෙන ඕනම image එකක් මේකට use කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට images use කර මේ areas recover කරගන්න බලන්න. ඉතින් එතකොට ඔයා දන්නේවත් නැතුව මේ tools ඔයාට ඉතාමත් ඉක්මනින් master කරන්න හැකියාව තියෙනවා. ඉතින් කොහොම වෙතත් මෙන්න මේ විදිහට තමයි අපි මේ tool දෙක පාවිච්චි කරලා අපේ image එකක තියෙන areas retouch කරගන්න. ඉතින් ඔයාලට තේරෙනවා ඉතින් මෙතන spot healing brush tool එක සහ normal healing brush tool එක අතර තියෙන වෙනස මොකක්ද කියලා. ඉතින් obviously ඔයාලට පේනවා ඇති කලින් අපි spot healing brush tool එක පාවිච්චි කරනකොට එතනදී මේ AI technology එක පාවිච්චි වෙනවා. ඉතින් එතනදී අපිට ලොකුවටම precise ගතියක් බලා ගන්න හම්බුන්නේ නැහැ. එක තැන්වලදී අපිට brush stroke වගේ දේවල් බලා ගන්න පුළුවන් වුණා. හැබැයි අපි normally healing brush tool එක පාවිච්චි කරාට පස්සේ අපිට මෙතනදී manually ඒ areas select කරලා මේ brush stroke අයින් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ image එක මත මෙන්න මේ tools පාවිච්චි කරලා බලන්න මොන විදියටද ඒක ඔයාගේ image එකට apply වෙන්නේ කියලා. හොඳයි.
ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ තුන්වෙනි ටූල් එක පිළිබඳව. ඉතින් මේ විදිහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන තුන්වෙනි ටූල් එක තමයි පැච් ටූල් එක. ඉතින් මේ පැච් ටූල් එක පාවිච්චි කරලා ප්‍රධාන වශයෙන්ම හැකියාවක් තියෙනවා ඔයාගේ ඉමේජ් එකේ තියෙන ඩැමේජ් වෙච්ච ස්ථාන නැවත රිකවර් කරගන්න. ඉතින් මේ පැච් ටූල් එක පාවිච්චි කරන්නේ අපි මේ කලින් කතා කරපු මෙතඩ්ස් දෙකෙන් එකකටවත් නෙමෙයි, ඊටත් වඩා ගොඩක් වෙනස් විදියකට තමයි අපිට මේ ටූල් එක පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ පැච් ටූල් එක පාවිච්චි කරලා ඒ වගේ ඩැමේජ් වෙච්ච ඉමේජ් එකක් හරි විදියට රිකවර් කරගන්නේ කියලා. ඉතින් මේ විදියට මංගාව තියෙනවා මෙන්න මේ වගේ ඉමේජ් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඉමේජ් එකේ තැන් වල මේ විදියට ඩැමේජස් තියෙනවා. ඉතින් මට අවශ්‍ය වෙනවා මෙන්න මේ ඩැමේජස් ඉමේජ් එකට හානියක් නොකර රීස්ටෝර් නැත්නම් රිකවර් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ වැඩකට තමයි අපි පැච් ටූල් එක සිම්ප්ලි යූස් කරන්නේ. ඉතින් පැච් ටූල් එක යූස් කරන්න කලින් මම මේ විදියට බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක අන්ලොක් කරගන්නවා. ඊට පස්සේ මම යනවා මගේ ටූල් පැලට් එක පැත්තට. ඉතින් මේ පැච් ටූල් එක තියෙන්නේ මෙන්න මේ ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් එක තියෙන කැටගරි එකේම තමයි. ඔයාලට කරන් තියෙන්නේ මේක උඩ ලොන්ග් ප්‍රෙස් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා පැච් ටූල් කියලා. ඉතින් සරල වශයෙන්ම මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මවුස් කර්සර් එක මෙන්න මේ වගේ තවත් අයිකන් එකකට shift වෙනවා. ඉතින් දැන් අපිට හැකියාවක් තියෙනවා මෙන්න මේ පැච් ටූල් එක පාවිච්චි කරන්න. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ පැච් ටූල් එක පාවිච්චි කරන්නේ මෙන්න මේ විදියට. ඔයාලට සිද්ධ වෙනවා මෙන්න මේ ඩැමේජ් වෙච්ච ස්ථානයක් වට වෙන විදියට පොඩි සිලෙක්ෂන් එකක් නිර්මාණය කරන්න. ඉතින් ඇත්තටම මෙන්න මේ ටූල් එක හරහා අපිට මේ කරන සිලෙක්ෂන් එක නිර්මාණය කරගන්න තියෙන්නේ අපි normal lasso ටූල් එක පාවිච්චි කරපු විදියටම තමයි. ඒ කියන්නේ අපිට මැනුවලි මෙන්න මේ වගේ ස්ථානයක් වට වෙන විදියට සිලෙක්ෂන් එකක් කරගන්න වෙනවා. ඊට පස්සේ තමයි අපිට ඒ ස්ථානය ෆිල් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා මෙන්න මේ ඩැමේජ් වෙච්ච ස්ථානය වට වෙන විදියට සිම්පල් සිලෙක්ෂන් එකක් දාගන්න. ඉතින් මම මෙතනදී කරන්නේ මවුස් එකේ left එක ක්ලික් කරගෙන මේ විදියට ඇදගෙන යනවා. ඊට පස්සේ ස්ටාර්ටින් පොයින්ට් එකට ඇවිල්ලා මේ විදියට මවුස් එක අතරිනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ඉන්ස්ටන්ට් සිලෙක්ෂන් එකක් අපිට ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ සිලෙක්ෂන් එක ගොඩක් ප්‍රිසයිස් විදියටම සිද්ධ වෙන්න ඕන කියලා නීතියක් නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ මේ අදාළ ඩැමේජ් වෙච්ච ස්ථානය සම්පූර්ණයෙන්ම වගේ වට වෙන විදියට මෙන්න මේ වගේ සිලෙක්ෂන් එකක් නිර්මාණය කරගන්න. හරි. ඊට පස්සේ තමයි මේ වැඩේ ඉන්ටරෙස්ටිංම පාර්ට් එක පටන් ගන්නෙ. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ සිලෙක්ට් කරපු ස්ථානයේ මැද මේ විදියට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මවුස් එක වමට හෝ දකුණට මේ වගේ ස්වයිප් කරන්න. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති අර ඩැමේජ් වෙච්ච ස්ථානය සම්පූර්ණයෙන්ම අයින් වුණා. ඉතින් මෙතනදී උනේ අර කලින් වගේම මේ ඉමේජ් එකේ තියෙන වෙනත් ස්ථානයක් මෙන්න මේ සිලෙක්ට් කරපු ස්ථානයට ගෙනල්ලා රිකවර් වීම. ඉතින් කලින් වගේ අපිට මැනුවල් බ්‍රෂ් ටූල් එකක් කරාම මේ වැඩේ කාලය අරගෙන කරන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ ඩැමේජ් වෙච්ච ඉමේජස් සඳහා ඔයාලට මේ ක්‍රමය යූස් කරන්න පුළුවන්. ඉතින් මේක නැවතත් මේ සිලෙක්ෂන් එක නැවතත් ඔයාලට undo කරගන්න නැත්නම් deselect කරගන්න පුළුවන්. ඒ සඳහා ඔයාලට කරන්න තියෙන්නේ keyboard එකේ control D press කරන්න. ඊට පස්සේ මේ වගේ ඔයා දාගෙන තියෙන සිලෙක්ෂන් හැම එකක්ම අයින් වෙනවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙතන ඩැමේජ් එකක් තිබ්බද කියලාවත් හොයාගන්න බෑ. මම මේ ටූල් එක පාවිච්චි කරලා ඒ ස්ථානය රිකවර් කරගත්තට පස්සේ. ඉතින් මම මේ විදිහටම මේ අනිත් ස්ථානත් රිකවර් කරගන්නම්. ඉතින් මම මේ විදිහට මේ ස්ථාන වටවන විදිහට සිලෙක්ෂන් එකක් නිර්මාණය කරනවා. ඊට පස්සේ මේ ස්ථානය කවර් වෙන විදිහට මම මෙන්න මේ විදිහට සිලෙක්ෂන් එකක් දාගන්නවා. ඊට පස්සේ මට පුළුවන් මෙන්න මේ පල්ලෙහා තියෙන කොටස් වලටත් මෙන්න මේ වැඩේම කරගන්න. ඉතින් මෙතනදී ඔයා ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඔයාට පේනවා ඇති මෙන්න මේ ලෑන්ඩ්ස්කේප් එක දිහා බැලුවොත් අපිට මෙතන යම් පැටර්න්ස් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පැටර්න්ස් හරි විදියට කොලැබරේට් වෙන විදිහට නැත්නම් ජොයින් වෙන විදිහට තමයි ඔයා මෙන්න මේ ෆිල් එක කරගන්න ඕන. ඉතින් මේක හැම පැත්තටම කරගෙන හරියන්නේත් නැහැ. පොඩ්ඩක් ඔයා කල්පනා කරලා බලන්න මොන විදියටද ඒක සෙට් වෙන්න ඕන කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මම මෙන්න මේ විදියට මේ ඒරියා එක ෆිල් කරගත්තොත් ඒක ෆිල් කරගත්තා වගේ පේනවා. මෙන්න මේ හරිය එහෙම ඔයාලට පේනවා ඇති හරියට ජොයින් වෙලා නැහැ මේ ඒරියාස්. ඒකින් හින්දා මම කරන්නේ නැවතත් මේක අන්ඩු කරනවා. ඊට පස්සේ මම මේක නැවතත් දාගෙන බලන්නම්.
ඉතින් සමහරලාට මේ ක්‍රමේ පාවිච්චි කළාට හරිම විදියට මේක ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අර කලින් වගේ ස්කයි ඒරියා එක අපිට ඉතාමත් පහසුවෙන් රිප්ලේස් කරගන්න පුළුවන් වුණා. ඉතින් මෙන්න මේ වගේ ඒරියාස්නුත් ඔයාලට ටිකක් කල්පනා කරලා තව ටිකක් ඇනලයිස් කරලා ගොඩක් ලස්සන විදියට ලබා ගන්න පුළුවන්. ඉතින් මම දැනට දල වශයෙන් මේක කරගෙන යන්නම්. හරි ඉතින් ඔයාලට පේනවා ඇති මම මෙන්න මේ විදිහට පැච් ටූල් එක පාවිච්චි කරලා මගේ ඉමේජ් එකේ ඩැමේජ් වෙච්ච ස්ථාන රිකවර් කරගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඒරියාස් වගේ සමහර ලාවට අපි රිකවර් කරගත්ත කියලා පොඩ්ඩක් විසිබිලිටි එක තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ ඒරියාස් නැවතත් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා මේ ලයිටිං කන්ඩිෂන් සහ කම්පෝසිෂන් එක ගැලපෙන විදිහට තවත් දොරටත් එක්ස්පෙරිමන්ට් කරලා බලන්න මේක හරි විදිහට අපිට අවශ්‍ය විදිහට වෙනවද කියලා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි කොහොමදත් අපි පැච් ටූල් එක පාවිච්චි කරලා අපේ ඉමේජ් එකක ඩැමේජ් වෙච්ච ස්ථාන හරි විදියට රිකවර් කරගන්නේ. හරි ඊළඟට අපි කතා කරන හතරවෙනි ටූල් එක තමයි ක්ලෝන් ස්ටෑම්ප් ටූල් එක. ඉතින් මේ ක්ලෝන් ස්ටෑම්ප් ටූල් එක හරහා ඔයාලට හැකියාව තියෙනවා ඔයාලට අවශ්‍ය කරන ඉමේජ් එකක අවශ්‍ය කරන ස්ථානයකින් යම්කිසි ඒරියා එකක් තෝරගෙන අන්න ඒ කොටස තවත් කැන්වස් එකක හෝ නැත්තම් ඒ ඉමේජ් එකේම වෙනත් තැනක ආලේප කරගන්න. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ ක්ලෝන් ස්ටෑම්ප් ටූල් එක සහ අපි කලින් කතා කරපු ස්පොට් හීලින් ටූල් එක, හීලින් බ්‍රෂ් ටූල් එක මේ දෙකම සාමාන්‍යයෙන් එකම විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් කොහොම හිතත් දැන් අපි බලමු කොහොමද මේ ක්ලෝන් ස්ටෑම්ප් ටූල් එක පාවිච්චි කරලා ඉමේජ් එකක තියෙන යම්කිසි ස්ථානයක් ක්ලෝන් කරගන්න කියලා. හරි ඉතින් ඒ සඳහාත් මං ගාව තියෙනවා මෙන්න මේ වගේ ඉමේජ් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේක ගොඩක් සරල ඉමේජ් එකක්. පිටිපස්සෙන් අපිට ස්කයි බෑග්ග්‍රවුන්ඩ් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ෆෝග්‍රවුන්ඩ් එකේ අපිට මේ වගේ බැලූන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මට අවශ්‍ය වෙනවා මෙන්න මේ බැලූන් එක වගේ තවත් ක්ලෝන් එකක් මෙන්න මේ හරියෙන් වගේ ඇප්ලයි කරගන්න. ඉතින් මෙතනදී මට අවශ්‍ය වෙනවා මේකත් තියාගෙන, ඒ කියන්නේ මේ බැලූන් එකක් තියාගෙන මේකෙම තව කොපියක් මෙන්න මේ හරියෙන් වගේ නිර්මාණය කරගන්න. ඉතින් මෙන්න මේ වගේ වැඩක් කරගන්න අපිට ඉතාමත් පහසුවෙන් යූස් කරන්න පුළුවන් ටූල් එකක් තමයි මේ ක්ලෝන් ස්ටෑම්ප් ටූල් එක. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ ටූල් එක පාවිච්චි කරන්න කියලා. ඉතින් ඉස්සෙල්ලා මම කරන්නේ ලේයර් පැලට් එකට ගිහිල්ලා මේක අන්ලොක් කරගන්නවා. ඊට පස්සේ මට පුළුවන් ටූල් පැලට් එක පැත්තට යන්න. ටූල් පැලට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් බ්‍රෂ් ටූල් එකට පහලින් මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් තියෙනවා ක්ලෝන් ස්ටෑම්ප් ටූල් කියලා. ඉතින් මේක ඔයාලට එක සැරයක් ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා නැවතත් මෙන්න මේ වගේ බ්‍රෂ් ටූල් එකක අයිකන් එකකට shift වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් මෙතනදී ඔයාලට පේනවා ඇති අපිට මෙතනදී වෙනස් කරන්න තියෙන. ඒ කියන්නේ ප්‍රොපර්ටි බාර් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කොටින්ම අර බ්‍රෂ් ටූල් එකේ සකස් කරගත්ත settings-මයි. මෙතනදී ඔයාලට opacity එක, mode එක, flow එක, angle එක මේ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම ක්ලෝන් ස්ටෑම්ප් ටූල් එකටත් තව විශේෂිත වෙච්ච දේවල් තියෙනවා. මෙතන තියෙනවා build up effects මෙතනදී බලා ගන්න පුළුවන් සහ sample එක තෝරගන්නවාට හැකියාව තියෙනවා. මෙතන current layer එක සහ ඉතින් මේවා අපිට වැඩි වැදගත් වෙන්නේ නැහැ. මේවා ඉදිරියේදී අපි කතා කරමු මොනවද මේ වලින් වෙන්නේ කියලා. ඉතින් සරල වශයෙන්ම අපි බලමු කොහොමද ක්ලෝන් ස්ටෑම්ප් ටූල් එක පාවිච්චි කරලා මේ බැලූන් එකේ කොපියක් නැත්නම් ක්ලෝන් එකක් ලබා ගන්න කියලා. ඉතින් සරලවම ඔයාලට කරන්න තියෙන අර කලින් හීලින් බ්‍රෂ් ටූල් එක පාවිච්චි කරා වගේ කීබෝඩ් එකේ Alt එක ප්‍රෙස් කරගෙන ඔයාට ක්ලෝන් කරන්න අවශ්‍ය ඉමේජ් එක උඩ මේ විදියට එක සැරයක් ක්ලික් කරන්න. දැන් ඔයාට බලා ගන්න පුළුවන් අපේ මවුස් එක නැත්නම් අපේ මේ බ්‍රෂ් එක අපි ඒ සිලෙක්ට් කරගත්ත ඒරියා එකෙන් ෆිල් වෙනවා. ඉතින් දැන් ඔයාට සරලවම කරන්න තියෙන්නේ බ්‍රෂ් එකේ sizes, hardness සහ opacity වගේ දේවල් වෙනස් කරගෙන මේ
ඉමේජ් එකේම නැත්තම් මේ ඔබ්ජෙක්ට් එකේ ක්ලෝන් එකක් ඔයාලට අවශ්‍ය තැන නිර්මාණය කරගන්න. ඉතින් මෙතනදී මම opacity එක 100%ක්ම දෙනවා. ඒ වගේම hardness එක මම අඩු කරගන්නවා. ඉතින් මෙතනදී මම opacity 100%ක් ලබා දුන්නේ. මේක ගොඩක් simple image එකක්. මේකේ ගොඩක් patterns අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. simply අපිට solid color background එකක් සහ ඊට අදාළ කරන foreground එකක් විතරයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මෙතනදී මම කරන්නේ මෙන්න මේ image එකේම කොපියක් මෙන්න මේ වගේ area එකක නිර්මාණය කරගන්නවා. ඉතින් ඒ සඳහා මම කරන්නේ brush size එක ටිකක් වැඩි කරගෙන මෙන්න මේ හරියෙන් brush පාරවල් කිහිපයක් මේ විදියට දාගන්නවා. ඉතින් එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට අර ඔබ්ජෙක්ට් එකේම කොපියක් නිර්මාණය වෙනවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම මේ විදියට brush එක move කරගනිද්දි අපේ අර ඔරිජිනල් ඉමේජ් එක ගාවත් ක්‍රොස් අයිකන් එකක් එහා මෙහා චලනය වෙනවා. ඉතින් මම බ්‍රෂ් ටූල් එකෙන් බ්‍රෂ් කරගන්න හැම තැනක්ම මෙන්න මේ ක්‍රොස් එකෙන් තමයි ඇනලයිස් කරන්නේ. ඉතින් ඒ ක්‍රොස් එකෙන් ඇනලයිස් කරන ඒරියා එක කොපියක් විදිහට නැත්තම් ක්ලෝන් එකක් විදිහට මම මේ ඇප්ලයි කරන ස්ථානයේ ඇඩ් වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් සරල වශයෙන්ම මෙන්න මේ විදිහට තමයි ක්ලෝන් ස්ටැම්ප් ටූල් එක පාවිච්චි කරන්නේ. ඉතින් මේකත් ගොඩක් වැදගත් ටූල් එකක්. අපිට මේක පාවිච්චි කළත් ඇත්තටම ෆොටෝ රීස්ටෝරේෂන් පැත්තෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ගොඩක් සීම්ලස් විදියට. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට තමයි මම ක්ලෝන් ස්ටැම්ප් ටූල් එක පාවිච්චි කරලා මගේ ඉමේජ් එකේ තියෙන ඔබ්ජෙක්ට් එකක් ක්ලෝන් කරගත්. ඉතින් දැන් අපිට ඇත්තටම කියන්නත් බෑ මෙතන කලින් තිබ්බේ එක ඉමේජ් එකක් විතරයි කියලා. ඉතින් ඒ තරමට තාත්වික වෙන විදියට අපිට ක්ලෝන් ස්ටැම්ප් ටූල් එක හරහා ඕනම ඔබ්ජෙක්ට් එකක් ක්ලෝන් කරගන්න හැකියාව තියෙන. ඉතින් මේ විදියට ඔයාලට පුළුවන් මෙන්න මේ ඉමේජ් එක උඩ උනත් ක්ලෝන් එකක් ලබා දීලා තවත් මේ වගේම කොපියක් ලබා ගන්න ඔයාට අවශ්‍ය කරන වෙනත් ස්ථානයක. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මේ ක්ලෝන් ස්ටැම්ප් ටූල් එක පාවිච්චි කරන්නේ කොහොමද සහ මේකේ තියෙන වැදගත්කම කොහොමද කියන දේ ගැන. හොඳයි. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පස්වෙනි ඒ වගේම අවසාන ප්‍රොපර්ටි එක තමයි content aware fill කියන ප්‍රොපර්ටි එක. ඉතින් ඇත්තටම මේ content aware feature එක Adobe Photoshop වල අපිට බලා ගන්න පුළුවන් වෙන ගොඩක් advanced AI feature එකක්. ඉතින් මේ AI feature එක පාවිච්චි කරලා ඔයාලට හැකියාව තියෙනවා ඔයාගේ image එකක් extend කරගන්න. ඒ වගේම logos, watermarks වගේ දේවල් බොහෝ දුරට අයින් කරගන්නත් හැකියාව තියෙනවා මේ feature එක නැත්තම් AI facility එක පාවිච්චි කරලා. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ feature එක පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒ සඳහා මම නැවතත් මගේ පළවෙනිම tab එකට මේ විදිහට යනවා. ඊට පස්සේ මම ගාව තියෙනවා image එකක්. මෙන්න මේ විදිහට මම මේක ගෙනල්ලා drag කරනවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ image එක මගේ අර නිර්මාණය කරගත්ත canvas එකට add වුණා. හැබැයි ඔයාලට පේනවා ඇති මෙන්න මේ areas හරියට fill වෙලා නැහැ. ඉතින් මට අවශ්‍ය කරන්නේ මේ image එක මෙන්න මේ canvas එකේ size එකටම resize කරගන්න. ඉතින් ඒ වැඩේ ඔයාලට කරගන්නත් පුළුවන්. ඇත්තටම keyboard එකේ control T press කරලා free transform box එක අරගෙන මෙන්න මේ විදිහට ටිකක් ලොකු කරලා ඔයාලට හැකියාවක් තියෙනවා මේ canvas එකේ size එකටම image එක resize කරගන්න. ඉතින් ඇත්තටම මට අවශ්‍ය නැහැ ඒ විදිහට මේ image එක තවදුරටත් enlarge කරගන්න හෝ මේක තවදුරටත් transform කරගන්න. ඉතින් මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ විදිහටම තියාගෙන මේ areas මොන විදිහකට හරි fill කරගන්න. ඉතින් මෙන්න මේ වැඩේ කරගන්න තමයි අපි content aware කියන feature එක පාවිච්චි කරන්නේ. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ feature එක පාවිච්චි කරලා මෙන්න මේ areas තවදුරටත් extend කරගන්නේ අපේ image එකට ගැලපෙන විදිහට කියලා. ඉතින් මේ feature එක පාවිච්චි කරන්න ඇත්තටම ඔයාගේ image එක මේ වෙනකොට rasterize type එකේ තියෙන්න ඕන. ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ rasterize සහ smart object කියන අතර වෙනස. ඉතින් දැන් ඔයාලා layer palette එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මේ add කරගත්ත image එක මේ වෙලාවේ පවතින්නේ smart object කියන category එක යටතේ. ඉතින් මේ අවස්ථාවේදී අපිට මේ content aware feature එක පාවිච්චි කරන්න බෑ. ඒකෙන්ද ඔයාලට කරන්න තියෙන්නේ මේක උඩ right click කරලා මෙතනින් rasterize layer කියන option එක ලබා දෙන්න. ඉතින් දැන් අපිට හැකියාව තියෙනවා මේ feature එක හරි විදිහට පාවිච්චි කරන්න. ඉතින් මේ feature එක පාවිච්චි කරන්න මෙන්න මේ විදිහට. ඔයාලට ඉස්සෙල්ලම සිද්ධ වෙනවා ඔයාලට අවශ්‍ය කරන, ඒ කියන්නේ ඔයාලට fill කරගන්න අවශ්‍ය කරන area එක යම්කිසි ආකාරයක selection එකක් දාගන්න. ඉතින් මෙතනදි මම use කරන්නේ marquee tool එක.
ඉතින් මං හිතනවා අපි කලින් මේ මාකි ටූල් එක කතා කරා කියලා කතා කරේ නැත්නම් අතන මේක ගොඩක් සරල ටූල් එකක්. මේ මාකි ටූල් එක හරහා අපිට හැකියාවක් තියෙනවා යම් කිසි ෂේප් එකක් විදියට සිලෙක්ෂන් එකක් නිර්මාණය කරගන්න. ඉතින් මාකි ටූල් එක ඇක්සස් කරනවට කරන්න තියෙන්නේ යන්න ටූල් පැලට් එක උඩට. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන move ටූල් එක තියෙනවා. ඊට පල්ලෙහායින් මේ විදියට මාකි ටූල් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ මාකි ටූල් එක 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 ෂේප් වලින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේකට long press එකක් දුන්නොත් ඔයාලට පේනවා මෙතන rectangular මාකි ටූල් එකක් තියෙනවා, eclipse මාකි ටූල් එකක් තියෙනවා, ඒ වගේම single row සහ single column මාකි roll එකක් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මට අවශ්‍ය වෙන්නේ rectangular මාකි ටූල් එකක්. මොකද මට ඉතාමත් ලේසියෙන් මෙන්න මේ rectangular area එක select කරගන්න හැකියාව තියෙනවා මේ ටූල් එක හරහා. ඉතින් මේකම වෙන්න ඕනේ ඔයාලට ඕනම selection tool එකක් හරහා මේ area එක select කරගන්න පුළුවන්. ඉතින් මම කරන්නේ මෙන්න මේ සුදු පාට area එක සහ මගේ මේ image එකෙන් යම් කිසි කොටසක් select වෙන විදියට පොඩි selection එකක් දාගන්නවා. මෙන්න මේ විදියට මම selection එකක් දාගත්තා. ඔයාලට පේනවා ඇති. මෙතනදී මේ white color area එක සම්පූර්ණයෙන්ම select වුණා. ඒ වගේම මගේ මේ foreground එකේ තියෙන image එකෙන් යම් කිසි කොටසකුත් මේ විදියට select වුණා. ඉතින් මේ content aware feature එකෙන් වෙන්නේ මෙන්න මේ අපි select කරගත්ත area එක පදනම් කරගෙන තමයි අපිට අවශ්‍ය කරන area එක fill කරන්න දායක වෙන්නේ. ඉතින් දැන් ඔයාලට හැකියාව තියෙනවා මේ feature එක පාවිච්චි කරන්න. ඒ සඳහා ඔයාලට කරන්න තියෙන්නේ මේ විදියට select කරගත්ත area එක උඩට යන්න. ඊට පස්සේ mouse එකේ right එක press කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන option එකක් තියෙනවා fill කියලා. ඒ වගේම පල්ලෙහාන් තියෙනවා content aware fill කියලා. ඉතින් ඔයාලට පුළුවන් සරලව මේක දෙන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මේ fill එකට යන්න. fill එකට ගිහිල්ලා මෙතනින් ඔයා select කරගන්න මේ contents යටතේ content aware fill කියන එක. ඉතින් ගොඩක් වෙලාවට මේක ඇත්තේ color හෝ foreground color කියන content mode එකේ. ඔයාලට පුළුවන් මේක content aware කියන mode එකට shift කරගන්න. ඊට පස්සේ මේ option වලට වෙනස් කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඔයාලට සරලව මෙන්න මේ okay button එක දෙන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට මම මේ select කරගත්ත area එක මගේ image එකට ගැලපෙන විදියට fill වුණා. ඉතින් මට පුළුවන් දැන් මේ විදියට control D press කරලා area එක deselect කරගන්න. ඉතින් මෙන්න මේ විදියට තමයි අපේ image එකේ දකුණු පස පැත්ත content aware feature එක පාවිච්චි කරලා fill කරගත්තේ. ඉතින් අපි ඊට පස්සේ බලමු මේ වම් පැත්ත කොහොමද fill කරගන්නේ කියලා. ඒ සඳහාත් මම මෙන්න මේ විදියට selection එකක් ලබා දෙනවා. ඊට පස්සේ මම right click කරලා මෙතනින් fill වලට ගිහිල්ලා content aware දෙනවා. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ගොඩක් seamless විදියට මගේ මේ image එක fill වුණා. එහෙමත් නැත්නම් extend වුණා මගේ canvas එකේ size එකට. ඉතින් දැන් ඔයා මේක දිහා බැලුවොත් ඔයාලට පේනවා ඇති මේක තනි image එකක් විදියට මට එහා මෙහා කරගන්න පුළුවන් සහ free transform box එක ගන්නවා නම් මේ ඔක්කොටම තමයි මේක දැන් apply වෙන්නේ. ඉතින් මේක තනි image එකක් විදියට merge වුණා මම මේ පස්සේ add කරගත්ත columns දෙකත් එක්ක. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ content aware feature කියන කොච්චර වැදගත් feature එකක්ද. මොකද අපිට හැකියාව තියෙනවා මෙන්න මේ වගේ image එකක් කිසිම විදිහකින් resize නොකර. ඒ වගේම තමයි වැදගත්ම දේ මේ image එකට කිසිම හානියක් සිද්ධ නොකර තවදුරටත් extend කරගන්න. ඉතින් මේක ඇත්තටම ගොඩක් වැදගත් AI feature එකක්. ඉතින් ඒ විතරක් නෙමෙයි අපිට පුළුවන් මේ content aware feature එක පාවිච්චි කරලා image එකක තියෙන අනවශ්‍ය objects වගේ දේවල් පහසුවෙන්ම අයින් කරන්න. ඉතින් මෙතනදී ගොඩක් complex images සඳහා මේක පාවිච්චි කරන්න බෑ. සාමාන්‍යයෙන් normal background එකක් සහ කැපී පෙනෙන foreground එකක් තියෙනවා නම් අපිට පුළුවන් මේ content aware feature එක නැත්නම් content aware fill කියන feature එක පාවිච්චි කරලා මේ විදියට කැමති background එකකින් කැමති object එකක් පහසුවෙන් අයින් කරගන්න. ඉතින් ඒ සඳහා මං ගාව තියෙනවා මෙන්න මේ වගේ image එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේකත් ඇත්තටම ගොඩක් simple image එකක්. අපිට මේ වගේ turf background එකක් තියෙනවා. ඒ වගේම sky area එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ image එකේ පොඩි golf cart එකක් තියෙනවා. ඉතින් මට අවශ්‍ය වෙනවා මෙන්න මේ golf cart එක මේ composition එකෙන් remove කරගන්න. ඉතින් අපිට පුළුවන් පහසුවෙන්ම අපි අර කලින් කතා කරපු tools ඒ කියන්නේ spot healing brush එක, ඒ වගේම normal healing brush එක සහ විශේෂයෙන්ම patch tool එක පාවිච්චි කරලා මේ වැඩේ manually කරගන්න. ඉතින් ඒ වගේම තමයි අපිට පුළුවන් අපි මේ අලුතෙන් ඉගෙන ගත්ත content aware fill කියන feature එක පාවිච්චි කරලා මේ වැඩේ ඉතාමත් ඉක්මනින් සිද්ධ කරගන්න. ඉතින් දැන් අපි බලමු කොහොමද මෙන්න මේ image එකේ තියෙන golf cart එක ඉතාමත් ඉක්මනින් remove කරගන්නේ කියලා.
ඉතින් ඉස්සරලා මම කලින් වගේම මේ බෑග්‍රවුන්ඩ් එක අන්ලොක් කරගන්නවා. ඊට පස්සේ මම යනවා මාකි ටූල් එක ගාවට. ඉතින් මෙතනදි මම තෝරගන්නේ රෙක්ටැන්ගියුලර් මාකි ටූල් එකමයි. ඉතින් ඔයාලට කැමති නම් පුළුවන් මෙතනින් එක්ලිප්ස් මාකි ටූල් එක උනත් තෝරගන්න. මට අවශ්‍ය කරන්නේ මෙන්න මේ ගෝල්ෆ් කාර්ට් එක සිලෙක්ට් වෙන විදියට පොඩි සිලෙක්ෂන් එකක් දාගන්න විතරයි. ඉතින් මම normal rectangular මාකි ටූල් එකම පාවිච්චි කරනවා මේ වැඩේ සඳහා. ඉතින් මම මෙන්න මේ විදියට ඉමේජ් එක ටිකක් විතර zoom කරලා ගෝල්ෆ් කාර්ට් එක සම්පූර්ණයෙන්ම සිලෙක්ට් වෙන විදියට මේ වගේ පොඩි සිලෙක්ෂන් එකක් දාගන්නවා. හරි. ඉතින් ඔයාලට පේනවා මේ වෙනකොට මම සම්පූර්ණයෙන්ම මේ ඒරියා එක සිලෙක්ට් කරගෙන ඉවරයි. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මේ සිලෙක්ෂන් එක උඩට ඇවිල්ලා මේක උඩ right click කරනවා. ඊට පස්සේ නැවතත් fill එකට යනවා. ඊට පස්සේ මෙතනින් content වලට content aware fill කියන feature එක ලබා දීලා මෙතනින් okay button එක press කරනවා. boom. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් නේද? කලින් තිබ්බ ඒ ගෝල්ෆ් කාර්ට් එක මම content aware fill feature එක පාවිච්චි කරලා මෙන්න මේ විදියට ගොඩක් seamless විදියට අයින් කරා. ඉතින් මම control D press කරලා මේ selection එක අයින් කරගන්නවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙතන කලින් කාර්ට් එකක් තිබ්බද කියලාවත් හොයාගන්න බැරි මට්ටමටම මට මේ feature එක පාවිච්චි කරන්න පුළුවන් වුණා. ඉතින් හැබැයි සමහර තැන්වලදී ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ස්ථානවලදී blurred edges වගේ දේවල් පේනවා. ඉතින් අපිට ඒවත් තවත් precise විදියට මේ selection එක සිද්ධ කරගත්තොත් අයින් කරගන්න පුළුවන්. ඉතින් කොහොම වෙතත් මෙන්න මේ විදියට තමයි අපි content aware feature එක පාවිච්චි කරන්නේ. ඉතින් ඒ විදියට ඔයාලට පුළුවන් මේ image එකේ තියෙන තවත් දේවල් මේ විදියටම අයින් කරගන්න. උදාහරණයක් විදියට මට පුළුවන් මෙන්න මේ cloud එක අයින් කරගන්න. ඒ සඳහා මම කරන්නේ මේ විදියට නැවතත් selection එකක් දානවා. ඊට පස්සේ මේක උඩ right click කරලා fill යනවා. ඊට පස්සේ contents වලින් content aware fill feature එක දෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අන්න ඒ විදියට ඒ cloud එකත් මට ඉතාමත් පහසුවෙන් remove කරගන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම personally මම මේ content aware feature එක ගොඩක් වෙලාවට use කරන feature එකක්. මොකද ඇත්තටම මේක ගොඩක් වේගවත් ඒ වගේම ගොඩක් වෙලාවට අපිට හොඳ result එකක් ගන්න පුළුවන් වෙනවා. හැබැයි මෙතනදී වරදවා වටහා ගන්න එපා. මොකද මේ feature එක පාවිච්චි කරලා අපිට ගොඩක් complex image එකක තියෙන objects remove කරන්න වගේ දේවල් සිද්ධ කරන්න බෑ. ගොඩක්ම සිම්පල් ඉමේජ් එකක මෙන්න මේ වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි මෙතනදී තවත් ලොකු ප්ලස් පොයින්ට් එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා සමහර ඉමේජස් වලදී අපිට දැක බලා ගන්න පුළුවන් water marks තියෙනවා. විශේෂයෙන්ම ඔයා Gemini වගේ software එකක් පාවිච්චි කරලා image generation කරන්න පුරුදු වෙලා තියෙනවා නම් ඔයා දැකලා ඇති ඒ වගේ images වල bottom corner එකේ Gemini logo එක generate වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අන්නේ ඒ වගේ image වල තියෙන ඒ watermark එක මේ content aware feature එක පාවිච්චි කරලා ඉතාමත් ලේසියෙන් සහ ගොඩක්ම accurate විදියට remove කරගන්න. ඉතින් ඒක ගැන මම guarantee වෙනවා. මොකද මාත් ගොඩක් වෙලාවට generate කරගත්ත ඒ කියන්නේ generative contents වල watermark අයින් කරන්න මේ ක්‍රමය පාවිච්චි කරනවා. ඉතින් කොහොම වෙතත් අන්න ඒකත් මේ content aware feature එක අපිට දැක බලා ගන්න පුළුවන් ගොඩක් හොඳ plus point එකක් විදියට අපිට බලා ගන්න පුළුවන්. හොඳයි. ඉතින් අද දවසේ මේ වීඩියෝ එක ඔස්සේ අපි ප්‍රධාන වශයෙන්ම කතා කරා old photos restoration කියන මාතෘකාවට direct සම්බන්ධ වෙන ඒ වගේම ඒ සඳහා use කරන tools සහ properties මොනවද කියන දේ ගැන. ඉතින් දැන් මම හිතනවා මේ tools සහ properties පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔයාලට දැන් හොඳ idea එකක් ලැබිලා ඇති කියලා. ඉතින් අපි ලබන සතියේ බලමු කොහොමද අපි මේ ඉගෙනගත්ත tools පාවිච්චි කරලා මේ old photos restoration කියන topic එක අපි ආවරණය කරන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ tools ගෙදරදීත් නැවතත් master කරලා බලන්න. ඒ වගේම academy එකේ තියෙන ඔයගොල්ලන් ලබා දෙන assignments activities වගේ දේවලුත් කරන්න. ඒ වගේම තමයි ඔයා මේ Photoshop පාවිච්චි කරද්දී ඔයාලට එන ප්‍රශ්න ගැටලු ඒ වගේම තමයි මේ series එක ගැන ඔයාලට හිතෙන feedbacks වගේ දේවල් අපිට එවන්න. එහෙනම් අපි ලබන සතියේත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගොල්ලෝ හැමදෙනෙක්ටම සුබ දවසක්.